හදිස්සියෙන්වත් ගෙදර ලයිට් ගියොත් එහෙම ගෙදර ලයිට් ගියේ නෑ වගේ සැපේ ඉන්න පුළුවන් ගැජට් එකක් බලමුද? එන්නකෝ. මෙන්න මේක තමයි ඒ ගැජට් එක. දිනලින මයිත් එක මොකද්ද මේ ගෙදර ලයිට් ගියත් ප්‍රශ්නයක් නැතුව ලයිට් ගියේ නෑ වගේ ඉන්න පුළුවන් කියන මේ ගැජට් එක මොකද්ද? මේක සෝලාර් පවර් ජෙනරේටර් එකක්. මේකේ කිලෝවොට් අවර් එකක බැටරි එකක් තියෙනවා. රේටඩ් අවුට්පුට් එක වොට් 300ක් තියෙනවා මේක. හරි. එතකොට දැන් ගෙදර ලයිට් ගියොත් එහෙම හදිසියෙන්වත් දැන් කොහොමද මේක අපි යූස් කරගන්නේ? මේක අපිට ගෙදර තියෙන ක්‍රිටිකල්ම ලෝඩ් ටික. ඒ කියන්නේ අපිට අත්‍යවශ්‍යම ලෝඩ් ටික ඔක්කොම එක පැත්තකට බැලන්ස් කරලා ඉවර වෙලා මෙයාගේ මේ පැත්තට ග්‍රිඩ් එකෙන් අපිට එන සප්ලයි එක දෙන්න ඉන්පුට් එකක් තියෙනවා. ඒකෙන් ඉන්පුට් කරලා අපිට අවුට් ටික දෙන්න පුළුවන් මේ පැත්තේ අවුට්පුට් මේ තියෙන ෂෝට් අවුට්ලට් දෙකෙන්. හරි. ඒ කියන්නේ මේන් ලයින් එකට මේක ෆුල් ටයිම් ලයින් ඉන් කරලා තියන්න පුළුවන්ද? ෆුල් ටයිම් මේක ග්‍රිඩ් එකට ලයින් කරලා තිබ්බහම පවර් ෆේලියර් එකකදී මිලිසෙකන්ඩ්ස් 15ක් ඇතුළත මෙයා බැටරිය බයිපාස් කරගන්නවා. බයිපාස් කරගෙන අර අපි පාවිච්චි කරන ඩිවයිස් එකට දැනෙන්නේවත් නැති වෙන එයා ටීවී එකක් නම් ඕෆ් වෙන්නවත් නැහැ. හරි. ඒකත් එක මම හිතන්නේ ඒක ලොකු දෙයක් නෙවෙයි. ගොඩක් වෙලාවට ටීවී එක ඕෆ් වුණාම ගොඩක් වෙලාවට ඔන් වෙන්නත් ගොඩක් වෙලා යනවා. Wi-Fi routers එක ඔන් වෙන්න PC ඔන් වෙන්න ගොඩක් වෙලා යනවානේ. ඒකත් එක දැන් මේකේ බැටරි කැපැසිටි ගැන කතා කරොත් කොයි වගේද කොච්චර වෙලාවක් තියෙනවද මොනවටද යූස් කරගන්න පුළුවන් මේක? මේකේ කිලෝවොට් අවර් එකක බැටරි එකක් තියෙනවා. ඒ වගේම රේටඩ් අවුට්පුට් එක වොට් 300ක් තියෙනවා. ඒ කියන්නේ අපි වොට් 300කින් මේක පැය 3ක් වගේ අපිට රන් කරන්න පුළුවන්. මේක ස්පෙෂල්ම දේ ග්‍රිඩ් එක නැතුව මේකට සෝලාර් පැනල් එකක් ප්ලග් කරලා ඉවරලා සෝලාර් වෙලනොත් මේක charge කරලා අපිට වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ කැම්පින් යන එක්කෙනෙක්ට එළිය travel කරන එක්කෙනෙක්ට ඊට අමතරව අවුට්ඩෝර් මොනවා හරි පවර් ටූල් වලින් වැඩ කරන එක්කෙනෙක්ට මේක ග්‍රිඩ් එකෙන් නැතුව සර්වයිව් වෙලා මේකෙන් වැඩ කරන්න පුළුවන් සම්පූර්ණයෙන්. හරි. එතකොට මේක charge කරන්න කොච්චර විතර වෙලා යනවද? සාමාන්‍යයෙන් පැය 3ක් වගේ යනවා මේක ග්‍රිඩ් එකෙන් charge කරනවා නම් සෝලාර් වලින් charge කරනවා පැය 3මාරක් 4ක් වගේ. ඒක ක්ලවුඩි වෙදර් එකක් තිබ්බොත් එහෙම ඒක මාරු වෙනවා. කොහොමද 3මාරක් 4ක් වගේ යනවා. හරි. සාමාන්‍යයෙන් දැන් මේකෙන් ෆුල් charge කරලා අපිට දැන් සාමාන්‍ය අපි හිතමු ගෙදර normally අපි commonly කරන වැඩ තියෙනවනේ. කියන්නේ සාමාන්‍ය heaters use වෙනවා. ඒ වගේ දේවල් use කරද්දී කොච්චර විතර වෙලාවක් අපිට use කර ගන්න පුළුවන්ද මේක? සාමාන්‍යයෙන් මේකේ වොට් 300ක්. ඒ කියන්නේ ගෙදර power failure එකකදී මේකේ තියෙන critical load ටික අපිට balance කරගන්න lights 4ක් 5ක් දාගෙන stand fan දෙකක් විතර අපිට පැය 3ක් 4ක් වගේ මේකේ run කරන්න පුළුවන්. run කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කොච්චර විතර බරද? එහෙම ගෙනියන්න හරි ලේසි මේක දැක්කම කිලෝ 8යි බර තියෙන්නේ. මේක අපිට මෙහෙම තනි අතට අරගෙන ඕන තැනක ගෙනියන්න පුළුවන්. ගෙනියන්න පුළුවන්. හරි. මේක විතරක් නෙමෙයි. දැන් මේක ගැන කතා කරලා තව මොනවද කියන්න තියෙන්නේ? මේකේ lithium phosphate ion battery එකක් තියෙන්නේ. battery cycles 10000ක් තියෙනවා. ඒ වගේම මේකට 2 year full unit එකට warranty එකක් තියෙනවා. battery එකට 5 year warranty එකක් තියෙනවා. හරි. ඉතින් අනිවාර්යෙන් warranty ගැන කතා කරන්න සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට batteries ගැන කතා කරද්දී දැන් මේ වගේ items වල කාලයත් එක්ක battery death වෙනවා. එහෙම නැත්නම් battery south වෙනවා. මේකත් එක්ක කොහොමද දැන් ඒ වගකීමත් එක්ක අවුරුදු දෙකෙන් පස්සේ මේකට battery එකක් දාගන්න ඕන කොහොමද දාන්නේ? අපි තමයි මේගොල්ලෝගේ exclusive ඩීලර්ෂිප් එකේ තියෙන අපිට. එතකොට අපි මේගොල්ලෝගේ සර්විස් ඇන්ඩ් මේන්ටනන්ස් ඔක්කොම කරනවා. එතකොට අවුරුදු 5න් පස්සෙත් මේකේ බැටරි එකේ මොකක් හරි ෆෝල්ට් එකක් આવොත් අපි චෙක් කරලා අපිට සම්පූර්ණ සර්විස් එක දෙන්න පුළුවන්. හරි. ඒකත් එක්ක එහා පැත්තට ගියාම තවත් තියෙනවා අපිට මේකෙම තවත් පවර් යුනිට් එකක්. මොකද්ද මේ යුනිට් එක? මේ ජෙනරේටර් එක මොකද්ද? මේකේ ඒකෙම ඇඩ්වාන්ස් සොලියුෂන් එක. ඒ කියන්නේ මේකේ 2 කිලෝවොට් අවර් බැටරි එකක් තියෙනවා. ලිතියම් ෆොස්ෆේට් අයන් අර විදිහම බැටරි එකක් තියෙන්නේ. සේම් ටෙක්නොලොජි එක තියෙන්නේ. රේටඩ් අවුට්පුට් එක කිලෝවොට් එකක් තියෙනවා. ඒ කියන්නේ අරගේ වොට් 300ක බඩු නම් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ කිලෝවොට් එකක බඩු පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මොන වගේ items අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා? සාමාන්‍යයෙන් මේක ගත්තොත් අපිට 9000 ඉන්වර්ටර් ටයිප් AC එකක් උනත් මේකෙන් රන් කරන්න පුළුවන්. එච්චර ලොකු දෙයක් උනත් පාවිච්චි කොච්චරද පුළුවන්? පැය දෙකක් වගේ රන් කරන්න කරගන්න පුළුවන්. හරි. මම හිතන්නේ දැන් මේකත් මේකේ තියෙන features උත් මේකේ තියෙන ඒවාට ගොඩක් සමානයි. මේ දේවල්ම තමයි තියෙන්නේ. බැටරි එක ගත්තත් බැටරි එක 2 කිලෝවොට් අවර්. එතකොට charge වෙන්න යන time එකත් සමානයි. පැය දෙකමාරක් 3ක් වගේ යන්නේ. මේකට solar input කරන්න පුළුවන්. watt 550ක panel එකක් solar වලින් input කරන්න පුළුවන්. එතකොට solar වලින් charge වෙනවා නම් පැය 4මාරක් වගේ යනවා මේක. හරි. මේකේ warranty එක කොහොමද? මේකෙත් අර විදිහම තමයි 2 year warranty එකක් තියෙනවා unit එකට 5 year warranty එකක් තියෙනවා බැටරි එකට. හරි. ඒකත් එක්ක දැන් මේකේ weight එක කොහොමද සාමාන්‍යයෙන් තැන තැන ගෙනියන්න මේකත් හොඳ ගැජට් එකක්ද? එහෙමද හොඳ මේ ජෙනරේටර් එකක්ද? ඔව්. මේක ඇත්තටම කිලෝ 12යි මේකේ weight එක තියෙන්නේ. මේකත් හරි පහසුයි අපිට අරගෙන යන්න. ඔව්. ඇත්තටම කැම්පින් යන එක්කෙනෙක්ට
දවස් දෙක තුනක් එහෙම කැම්පින් කරන එකට යන්න පුළුවන්. ඊට අමතරව work from home කරන කට්ටියට ලොකු ප්‍රශ්නයක් තියෙනවා power failure එකක් කියොත් එහෙම. ඒ වගේ වෙලාවට මේ වගේ එකක් තියෙනවා නම් ඇත්තටම ගොඩක් පහසුයි ඒගොල්ලෝ. හරි ඉතින් මම හිතන්නේ මීඩියා ඉන්ඩස්ට්‍රි කවුරු හරි ඉන්නවනේ මීඩියා ඉන්ඩස්ට්‍රි එකටත් හොඳයි අපිටත් හොඳයි ඇත්තටම කිව්වොත් මේ වගේ එකක් තියාගන්න එක හරි. ආ පැත්තට ගියාම මේකටත් වඩා ඇඩ්වාන්ස් ජෙනරේටර් එකක් තියෙනවා. මේ ජෙනරේටර් එක ගැන කතා කරමු. මේක මේ සිස්ටම් එකේ තියෙන ඇඩ්වාන්ස්ම එක අපි ළඟ තියෙන මේකේ 3.6 කිලෝවොට් hour බැටරි එකක් තියෙනවා. 1.2 rated output එකක් තියෙනවා. ඒ කියන්නේ 1.2 කිලෝවොට් බඩු අපිට මේකෙන් පාවිච්චි කරන්න පුළුවන්. devices ගෙදර පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි ගෙදරක නම් හැම දෙයක්ම වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. කොච්චර වෙලා පාවිච්චි කරතේ? සාමාන්‍යයෙන් 1.2 කිලෝවොට් වලින් නම් අපිට පැය 3ක් වගේ මේකෙන් රන් කරන්න පුළුවන්. setup එකක් විදිහට. ඔකට සෝලර් එක සපෝට් කරනවද? මේකේ 2 කිලෝවොට් සෝලර් ඉන්වර්ටර් එකක් තියෙනවා ඉන්බිල්ට්. එතකොට අපිට සෝලර් පැනල් 3ක් 620 වොට් පැනල් 3කින් අපිට මේක පවර් අප් කරන්න පුළුවන්. ග්‍රිඩ් එකට අමතරව. එතකොට මේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් දැන් මම සෝලර් එකකුත් පාවිච්චි කරලා මේකත් පාවිච්චි කරලා ගෙදරට එන කරන්ට් එක නැතුවම දීර්ඝකාලීනව මට මේක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා අයිඩියා ගන්න පුළුවන්. එහෙම සපෝට් කරන්නේ නැද්ද මේක? මේක එහෙම සපෝට් කරන්න පුළුවන්. එහෙම වෙන්න නම් ලොකු ලෝඩ් එකක් එක්ක, ඒ කියන්නේ ලොකු වොට් ගානක් එක්ක නැතුව වොට් 600 700 වගේ රේන්ජ් එකකින් දිගටම පාවිච්චි කරනවා නම් මෙයාට මේක දවලුත් පාවිච්චි කරලා charge වෙන ගමන් night time එකෙත් පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට ගෙදරට ඉලෙක්ට්‍රිසිටි නැති වුණත් මේකෙන් පාවිච්චි කරලා විතරක් අපිට ගෙදර වැඩ ටික කරගන්නත් පුළුවන්. අපි ලෝඩ් ටික හරියට බැලන්ස් කරගෙන ඉවරලා පාවිච්චි කරනවා නම් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ ඕකේ බැටරි එක ගැන කතා කරද්දී කොමන්ලි මේවායේ තියෙන බැටරිස් වලට සමානද? මේ කියන්නේ ෆීචර්ස් ගැන කතා කරද්දී මේවට සමානමද? මේ කියන්නේ charging time කොහොමද? ඒ ගැන කතා කරමු. මේකේ charging time එක පැය 3:00ක් විතර තියෙනවා. මේකේ තියෙන lithium-ion phosphate බැටරි එකක්. බැටරි එක අපි life cycle 10000ක් තියෙනවා. බැටරි එකට 5 year warranty එකක් දෙනවා. unit එකට 2 year warranty එකක් දෙනවා. අර විදිහටම තමයි. හරි. එතකොට දැන් ඔකත් අපිට තැනකට ගෙනහිල්ලා පාවිච්චි කරන්න පුළුවන් විදිහ weight එකක් තියෙන කොච්චර බරද මේක? මේක කිලෝ 32ක් තියෙනවා. අපි මේ ඔක්කොම අපි අදත් survive වෙලා ඉන්න electricity වලින් මේගොල්ලෝගේ අපි අදත් power up කරලා තියෙන මේකෙන් තමයි අපේ මුළු වෙන කොහෙන්වත් electricity අරගන්න යාද මේ stall එකකට? හරි. ඉතින් ඒකත් එක මම හිතන්නේ ඒකත් විශේෂ දෙයක්. අනික අය electricity හොයද්දී ඕගොල්ලන්ට electricity අවශ්‍ය නැහැ. ඒකත් එක දැන් අපි කතා කරමු දැන් ලංකාවට දැන් ගෙනලා වගකීමක් දෙනවා කියලා කිව්වා. වගකීමක් දෙන්නේ මොකද්ද කම්පැනි කියලා අපි අනිවාර්යෙන් කියනවා. මොකද්ද කම්පැනි? අපි A+ technology කලවතුගොඩ අපි ඉන්නේ. වෙලාවක අපේ ස්ටෝල් එක විසිට් කරන්න පුළුවන්. හරි. කම්පැනි කොච්චර පරණ දැන් කොච්චර කාලයක් තිස්සේ කස්ටමර්ස්ලාත් එක්ක වැඩ කරනවද කියලා කතා කරමු. අපේ කම්පැනි එක 2013 ඉඳන් අපි සෝලාර් ෆීල්ඩ් එකේ 2018 ඉඳන් ඉන්නවා. ඒ වගේම අපි මේ පැත්ත නැතුව ELV සයිඩ් එක fiber optic ඒ හැම පැත්තෙම අපේ සිස්ටම් ප්‍රොජෙක්ට් රන් වෙනවා. ඒ කියන්නේ ට්‍රස්ට් කරන්න පුළුවන් කම්පැනි එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ පවර් ජෙනරේටර් එකක් යූස් කරන්න ගෙදරට අවශ්‍ය නම් සෝලාර් පවර් එකෙන් charge කරගන්න පුළුවන්. මේ වගේ ෆීචර්ස් ගොඩක් එක අපි ෆීචර්ස් ගොඩක් කිව්වා. මේ වගේ එකක් අනිවාර්යයෙන්ම ගෙදර තියෙන්න ඕනි. මොකද හදිසියෙන්වත් ඉලෙක්ට්‍රිසිටි නැති වුණොත් ඕගොල්ලන් ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් අයිටම්ස් ඔක්කොම ඩවුන් වෙනවා. මේ වගේ එකක් ගෙදර ඉලෙක්ට්‍රිසිටි වලට සපෝට් කරන්න ඔයා සප්ලයි එක දීලා තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. PC ඕෆ් වෙන්නේ නැහැ. TV බලන නම් ඒ දේවල් හැම දෙයක්ම එක දිගට කරගන්න පුළුවන්. ෆෝන් charge නැතුව ඉන්න අවශ්‍ය නැහැ. ඒ වගේ ගොඩක් chances තියෙනවා. මේ වගේ එකක් අනිවාර්යෙන් ගෙදරින් තියාගන්න කියලා මතක් කරනවා. දිනල් thank you අපිට මේ පිළිබඳ විස්තර කියලා දුන්නාට. ඉතින් ගොඩක් අය මම හිතන්නේ මේ ගැන දැනුවත් නැති අය දැනුවත් වෙයි. ඉතින් දිගටම ඔයගොල්ලෝගේ මේ ප්‍රොජෙක්ට් එක දිගටම යන්න කියලා අපි විශ් කරනවා ඔයගොල්ලන්ටත්. ඉතින් දකරාච් අපිව දැම්ම subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අපි තව ප්‍රෝග්‍රෑම් එකකින් හම්බ වෙමු.